ඓතිහාසික පානුදුර රංකොත් මහා විහාරාධිපති අමරපුර නිකායේ අමරපුර පාසේ ශ්‍රීමත් මහානායක විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරම පූජනීය කහපොළ සුගතරතන අභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර නිකායේ අමරපුර පාසේ සුමංගල කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වගේම නියුජ්‍ය ලේකාධිකාරී පානුදුර වලානේසී විජය සෞගත විද්‍යාල මහා පිරිවනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විනයාචාර්ය අප ශ්‍රීමත් මහානායක හාමුදුරන්ගේ පුද්ගලික ලේකම් ශිෂ්‍ය පුත්‍ර පානුදුරේ ප්‍රසන්න පණ්ඩිත හාමුදුරන් වහන්සේ කාරුණික පින්වතුනි රුවන්වැලි මහා දාගැබ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෝණක් ධාතුන් වහන්සේ වැඩ ඉන්න උතුම්ම සුද්ධ භූමිය. අක්කර 2යි රූට් 2ක් ඔය සීමාව ඇතුළ විතරක් ඇත්පවුරෙන් ඇතුළත තියෙනවා. ඔය ඇතුළ තැන්පත් වෙලා තියෙනවා බුදු පිළිම 3ක්, හිටි පිළිමයක්, ඉඳි පිළිමයක්, සැතපෙන පිළිමයක්. ඒ පිළිම 3ේම මූණ අත තියෙන ජයශ්‍රීමා බෝධීන් වහන්සේ දිහා බලාගෙන. ඔය ඇතුළේ තියෙන ආසන 8ක් කළු ගලෙන් නිර්මාණය කරලා කළු ගලෙන් නිර්මාණය කරපු මේෂයක් තියෙනවා. ඒ මත රත්තරණින් නිර්මාණය කරපු මංජුසාවක් මතයි ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ වගේම නිතරම මහරහතන් වහන්සේලා පිරිත් දේශනා කරනවා. ඒ පිළිබඳව මහා වංශයේ භාතිය තිස්ස රජතුමාගේ යුගයේ වෙච්ච සිද්ධියක් මුල් කරගෙන කරුණු සිහිපත් කරලා තියෙනවා. ඊට මං කාලේ ගන්නෙ නෑ. අද මේ කරන්නේ උතුම් ශ්‍රේෂ්ඨ මහා පින්කමක්. මේ ඓතිහාසික පානුදුර රංකොත් විහාරස්ථානයේ ගල්ගොඩ පන්සල, ගලේ පන්සල මේ ඔක්කොම නම් වෙනස් වෙලා ගිහිල්ලා මේ පන්සලට රන්කොත් කියන නම ඇති උනේ රන්කොත නිසා. ඉතින් ඒ උතුම් දහගබේ අද සුදු පිළියම් කරන්ටයි බලාපොරොත්තු වන්නේ. යම් කෙනෙක් මේකට කැමති වුණාද, දායක වුණාද, සම්බන්ධ වුණාද, මෙලව සැනසෙල්ල, පරලොව සැනසෙල්ල, නිවන් සැනසෙල්ල පිණිසම හේතු වෙනවා. මේ කරුණ මූලික වුණේ අපේ පානුදුරේ ප්‍රසන්න පණ්ඩිත හාමුදුරන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේගෙත් අපේ අවවාද අනුශාසනා පරිදි ඒ වගේම දායක දායිකාව දැනුවත් කරලා මේ කටයුත්ත සිද්ධ කරනවා කියලා. ඒ ඇත්ත පිළිබඳව මේ සංවිධාන පිළිබඳව මේ කරන ක්‍රියා පිළිබඳව මේ අවස්ථාවේ හැටියට අනුශාසනාව සිද්ධ කරන්නේ අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ. මම ඒ පණ්ඩිත හාමුදුරන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන අවස්ථාවේ හැටියට මේ කරුණ මුල් කරගෙන අනුශාසනාව සිද්ධ කරන්න කියලා. අද අපිට ස්වභාව ධර්මයෙන් ලබලා දුන්න ලොකු පණිවිඩයක් මේ කාර්ය හොඳින් කරන්න කියලා යහපත් ක්‍රියාවක් නිසා. ඒ නිසා මේ කරන පින දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්යයන් වඩා වර්ධනය කරගනිත්වා. ශ්‍රීමත් මහානායක හාමුදුරන් වහන්සේත් අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේත් විශේෂයෙන්ම මේ කටයුතු සොයා බලන අපේ මැදවච්චේ සීලරතන පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රදාන සියලු ස්වාමින් වහන්සේලාත් ඒ වගේම අපේ ප්‍රජාපති සමිතියේ ඒ කුල කාන්තාව හැම දෙනාමත් මේ දායක වෙන බුදු පිරිසවත් දෙවියෝ රැකදෙත්වා, ආරක්ෂා කරත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේ උතුම් නිවනට පත්වෙත්වා කියලා හිතාගෙන කවුරුත් සාදු කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ අතිපූජනීය මහානායක ස්වාමින්දයන් වහන්සේගෙනුත් අපේ විහාරාධිකාරී නන්දරත්න නායක ස්වාමින්දයන් වහන්සේගෙනුත් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී රංකොත් මහා විහාරස්ථානයේ ඓතිහාසික විශේෂ පින්කමක් වෙසක් කලාපයට සමගාමීවත් ඒ වගේම රංකොත් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වන්දනා මානන කිරීමේ කටයුත්තට සමගාමීවත් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසේදී විශේෂ කටයුත්තක් රංකොත් විහාරස්ථානයේ පැවැත්වෙනවා. විශේෂයෙන්ම පානුදුර ඓතිහාසික රංකොත් මහා විහාරස්ථානය 1810 වසරේ තමයි අමරපුර නිකායේ සමාරම්භයත් සමග තමයි ආරම්භ කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ විස්ථානයේ ආදිකතෘන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ මහානායක දුරන්දරව වැඩ ඉඳපු
ඒ කතලුවේ ගුණරතන බදන්තාචාර්ය කතලුවේ ගුණරතන තිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේගේ ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන බටේපොළ කල්යාණ තිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේ තමයි සමාරම්භ කරන්නට යෙදුනේ. ඒ මහානායක ස්වාමින්දයන් වහන්සේගේ පටන් මහානායක ස්වාමින්දයන් වහන්සේලා කීප නමක් මේ වෙනකොට 7 නමක් පමණ වැඩ ඉඳලා තිබෙනවා. විශේෂයෙන්ම අපි සිහිපත් කිරීමට කැමති රංකොත් මහා විහාරස්ථානයේ මේ තිබෙන්නා වූ මේ ලිපි ලේඛනයන්ට අනුව ඒ මහානායක ස්වාමින්දයන් වහන්සේගේ පටන් විශේෂයෙන්ම මහානායක ස්වාමින්දයන් වහන්සේලා මේ වෙනකොට 7 නමක් පමණ වැඩ ඉඳලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ අතර අපි සිහිපත් කරන්නට කැමති සමාරම්භයේ සිට රංකොත් විහාරස්ථානයේ බටේපොළ කල්යාණතිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේත් වල්පිට සිරි සුමනතිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේත් වල්පිට ගුණරතන තිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේත් පණ්ඩිතාචාර්ය පානදුරේ ඥානවිමල තිස්ස මහානායක ස්වාමින්දයන් වහන්සේත් කරගම්පිටියේ ජෝතිරතන අනුනායක ස්වාමින්දයන් වහන්සේත් මහාචාර්ය රාජකීය පණ්ඩිත මොරටුවේ ශාසන රතන අනුනායක ස්වාමින්දයන් වහන්සේත් මේ වෙනකොට 1981 වසරේ සිට මහාචාර්ය රාජකීය පණ්ඩිත කාපොළ සුගතරතන මහානායක ස්වාමින්දයන් වහන්සේගේ පටන් ඒ උතුම් මහා සංඝ පරම්පරාවක් මේ ස්ථානයේ වැඩ ඉඳලා තිබෙනවා. ඉතින් ඓතිහාසික රංකොත් මහා විහාරස්ථානයේ ඒ සිල්වත් ගුණවත් උතුම් මහානායක ස්වාමින්දයන් වහන්සේලා රාශියක් වැඩ ඉඳලා තිබෙනවා. 1810 වසරේ ඉඳලා මේ ස්ථානයෙන් විශේෂයෙන් ඓතිහාසික පානදුරා මහා වාදයේ පටන් පැවැත්වීමේ පටන් මේ විහාරස්ථානයේ තමයි ඒ කටයුතු සියල්ලක්ම මුල් කරගෙන සිද්ධ කරන්නට යෙදුනේ. මිගෙට්ටුවත් ඒ ගුණානන්ද මහා ස්වාමින් වහන්සේගේ මූලිකත්වයේ ඇතිව විශේෂයෙන්ම අද දවසේ මේ සිද්ධ වෙන මේ උතුම් කටයුත්ත පිළිබඳ සිහිපත් කරොත් විශේෂයෙන්ම මේ චෛත්‍යරාජන් වහන්සේගේ කොත් කැරැල්ලට පල්ලෙහායින් දේවතා කොටුව හරියේ විශේෂ සඳහනක් වසර මේ වර්ෂ 4ක් විශේෂයෙන් සඳහන් වෙනවා. මේ චෛත්‍ය ගොඩ නැගුවා කියලා උඩ සඳහන් වෙනවා 1865 වසරේ. මේ වෙනකොට විශාල වර්ෂ ගාණක් ගත වෙලා තිබෙනවා. ඉතින් වරින් වර වැඩ ඉඳපු මහා නායක ස්වාමින්දයන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතිව මේකේ කටයුතු මෙහි සංරක්ෂණ කටයුතු ආදී සියල්ලක්ම සිද්ධ වෙලා තිබෙනවා. මේ වසරේදී විශේෂයෙන්ම පුරාවිද්‍යා නිලධාරී මහතුරුන්ගෙත් අධීක්ෂණයේ ඇතිව විශේෂ කටයුත්තක් සිද්ධ කරන්න අපේ මහානායක ස්වාමින්දයන් වහන්සේගෙත් නන්දරතන නායක හාමුදුරන් වහන්සේගෙත් අවවාද අනුශාසන ඇතිව විශේෂ කටයුත්තක් විශේෂ ක්‍රමයකට මෙහි සංරක්ෂණ කටයුතු ඉදිරියටත් ආරක්ෂා වන පරිදි ඓතිහාසික රත්නමාලී මහා සෑයේ මහා දාගැබේ සුදු පිරියම් කරන ආකාරයට විශේෂයෙන්ම හුණු තමයි අපේ පැරණි චාරිත්‍රානුකූලව මේ චෛත්‍යවල මේ උෂ්ණත්වය අවශෝෂණය කරන්න සුදුසු පරිදි මේ කටයුතු සකස් කරන්නේ. ඒ අනුව මේ චෛත්‍යයේ ගිය සතියේදී විශේෂයෙන්ම පිළියන්දල කලනාලෝක ඒ කල්යාණ මිත්‍ර සංසන්දේ අනුග්‍රහය ඇතිව ඒ අයගේ ශ්‍රමදායකත්වයේ ඇතිව මේ කටයුතු සියල්ලක්ම පුරාවිද්‍යා ඇත්තන්ගෙත් අධීක්ෂණය ඇතිව නායක හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතිව ඒ කටයුතු සිද්ධ කරන්නට ගිය සතියේදී සමාරම්භ කරන්නට යෙදුණා. අද දවසේදී අපිට මේ මහා ධාරානිපත වැසි තිබුණත් අද අපිට මේ කටයුතු හොඳින් සිද්ධ කරගන්න මේ පරිසරයේ පවා අපිට උපරිම දායකත්වයක් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු දැහැමි දෙවිවරු මේ උතුම් කාර්යය ඓතිහාසික මේ මහා සෑයේ සුදු පිරියම් කිරීම සඳහා මේ සියලු පරිසරය ස්වභාව ධර්මය අපිට ආශිර්වාද කරලා තිබෙනවා. අපි හොඳ හිතින් යමක් කරොත් අපිට ඒ ආශිර්වාදය ලැබෙනවා ඇති. විශේෂයෙන්ම පිළියන්දල කල්නාලෝක ඒ පිරිසේ දායකත්වයේ ඇතිව ශ්‍රම දායකත්වයේ ඇතිව මේ කටයුතු සියල්ලක්ම නායක හාමුදුරන් වහන්සේලාගෙත් අවවාද අනුශාසන ඇතිව රංකොත් විහාරස්ථානයේ ප්‍රජාපති උපාසිකා කුලගණ සමිතියෙත් පූර්ණ දායකත්වයේ ඇතිව මේ විශේෂ කටයුත්ත සිද්ධ කරන්නට මුල පුරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ඉසානි පීරිස් නෝනා මහත්මනිය මෙනවියගේ ඒ සම්බන්ධතාවයේ ඇතිව අපේ නිල්මිනී ගුණරත්න
මෙනෙවිය මේ කටයුතු සියල්ලක්ම සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම විශාල මිල මුදලක් මේ සඳහා යනවා. මේකට විශාල ශක්තියක් ඥානයක් අවශ්‍යයි. ඒ අනුව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ කටයුත්ත හොඳින් සිද්ධ කිරීම සඳහා සම්පූර්ණයෙන්ම මෙහි බරපැන දායකත්වයේ දරනවා නාලනී සුනේත්‍රා ඩී අල්විස් මහත්මනිය, පාලිත රූපසිංහ මහත්මයා, රසෝදා රවිබානි රූපසිංහ දුව, පමෝදා ප්‍රියාබානි රූපසිංහ දියණිය, නිල්මනි ගුණරත්න මෙනෙවිය, කසුන් මදුසංක මහත්මයා, තරුණ මහත්මයා ඇතුළු ඒ අය කවුරුත් මේ කටයුත්ත සඳහා මුල පුරලා තිබෙනවා. ඉතින් ඒ අය කවුරුත් අපකප වෙලා අපේ ප්‍රජාපති උපාසිකා සමිතිය ඇත්තන්ගේ ඒ සහසම්බන්ධතාවයේ ඇතිව නායක හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතිව තව සුළු මොහොතකින් මේ ඓතිහාසික ස්තූප රාජයන් වහන්සේගේ මේ විශාල චෛත්‍යයක් මේ පානදුරේ තිබෙන උසම තැන තමයි මේ රංකොත් විහාරස්ථානය. ඒ වගේම මේ චෛත්‍ය දිහා බැලුවම පේනවා මේකේ උඩ ඉඳන් පල්ලෙහාටත් පල්ලෙහා ඉඳන් උඩටත් බැලුවම ඉතා විශාල කැටයම් සහිතව වසර 160කට වැඩි ඓතිහාසිකත්වයක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමක් මෙහි නිදම්පත් කිරීමක් මෙහි සිද්ධ කරලා තිබෙනවා. ඉතින් අද ඊටාම ගෞරවයෙන් ඒ කලනාලෝක සංවිධානයේ ශ්‍රමදායකත්වයේ ඇතිව අපේ දායක පින්වතුන්ලා හැම දෙනාගේම සහ සම්බන්ධතාවයේ ඇතිව මේ උතුම් කටයුත්ත සිද්ධ කරන්නට ඒ කලනාලෝක සමිතියේ සංසදයේ ඇත්තොත් විශේෂයෙන්ම අපි මෙහි නම් සඳහන් කරපු ඒ දායක පින්වතුන්ලාත් කවුරුත් මුල් වෙලා මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ වෙසක් කලාපය ඒ කටයුත්තත් විශේෂයෙන් සිද්ධ වෙන අතර විශේෂයෙන් රංකොත් විහාරස්ථානයේ මේ වෙනකොට විශාල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ සියසින් දැක වන්දනාමාන කිරීමේ අපේ මෙහි පවතිනා වූ සම්ප්‍රදායට අනුකූලව ඒ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ උතුම් කටයුත්ත ඒ ධාතු මන්දිරයේ මේ දිනවල විශේෂයෙන් සකස් වෙනවා. විශේෂයෙන්ම පානදුර ඓතිහාසික රංකොත් මහා විහාරස්ථානයේ මේවා ගොඩනගපු පැරණි දායක පින්වතුන්ලා විශේෂයෙන්ම ගීතා කරන්දවල නෝනා මහත්මනිය, කාමිනී රොද්රිගු නෝනා මහත්මනිය, රොද්රිගු පවුලේ අය කවුරුත් මුල් වෙලා මේ ඓතිහාසික මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන මේ කෞතුකාගාරය එහෙම නැත්නම් ධාතු මන්දිරේ කටයුතු සංරක්ෂණ කටයුතු ඒ සියල්ලක්ම මේ වෙනකොට ඊටාම හොඳින් වෙසක් පොහොය දවසේදී මේ කටයුතු ආරම්භ කරන්නට ඊටාම හොඳින් සකස් කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් පුණ්‍යානුමෝදනා පූර්වකව මහානායක හාමුදුරුවෝ නන්දරතන නායක හාමුදුරුවෝ වෙනුවෙන් අපි කරුණාවෙන් කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමැති. විශේෂයෙන්ම මේ කටයුත්ත සඳහා මුල් වෙලා කටයුතු කරන මේ චෛත්‍යයේ සුදු පිරියම් කිරීමේ කටයුතු සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන අපේ නිල්මනී ගුණරත්න මෙනෙවිය ප්‍රධාන ඒ පවුල් වලට සහ සම්බන්ධ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින දියණිවරු ඇතුළු ඒ ඇත්තොන්ටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් කටයුත්තට ඔය ඇත්තොන්ටත් ඔය ඇත්තෝ දායකත්වයේ දරුව බොහෝම කැමැත්තෙන් ඌමනාවෙන් ඔය ඇත්තන්ගේ සියලු කටයුතු සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරන්න කැමැතියි. විශේෂයෙන්ම මේ කටයුත්ත සඳහා විශාල ධනයක් ඒ ඇත්තෝ වීදම් කරන්නට යෙදුණා. නායක හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතිව. ඒ වගේම විශාල ශ්‍රම දායකත්වයක් පිළියන්දල කල්නාලෝක ඒ කල්යාණ මිත්‍ර සංසදයේ හැමදෙනාම සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයේ හැමදෙනාම එකතු වෙලා ඒ සියලු කටයුතු සිද්ධ කරන්නට අද දවසේදී තව සුළු මොහොතකින් සමාරම්භ කරනවා. විශේෂයෙන්ම මේ සියලු කටයුතු අපේ රංකොත් විහාරස්ථානයේ සියලුම දායකාවෝ මුල් වෙලයි ඒ අය කවුරුත් පැමිණිලයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ප්‍රජාපති උපාසිකා සමිතියේ සභාපතිතුමිය ප්‍රධාන නිලධාරී මණ්ඩලය සමාජිකාවන් දායකා හැම දෙනාවමත් අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නට කැමැතියි. අද දවසේදී මේ ආරම්භ කරන මේ චෛත්‍යරාජයන් වහන්සේගේ මේ සංරක්ෂණ කටයුතු සහ මේ පැරණි ක්‍රමයට සුදු පිරියම් කිරීමේ සියලු කටයුතු අද දවසේදී අපිට හොඳින් සිද්ධ කරගන්නට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයත් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ දැහැමි රැකවරණයත් මනා රැකවරණයත් සැලසේවා. තුන්රුවනේ අනන්ත ගුණානුභාවේනුත්
සම්‍යක් දෘෂ්ටික මනා දෙවියන්ගේ මනා රැකවරෙන්නුත් මේ උතුම් කටයුතු හොඳින් සිද්ධ කරගන්න අපි හැම දෙනාටම සියලු යහපත නිදුක් නිරෝගී භාවය වැස්සෙන් අවුවෙන් පින්නෙන් කිසිදු බාධාවක් අවහිරයක් නැතුව සියලු කටයුතු අද දවසේදී අපිට සිද්ධ කරගන්න ශක්තිය වාසනාව වාග්ය උදාපත් වේවා කියලා අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරමින් අපි සිහිපත් කරනවා. අපි අවසාන වශයෙන් විශේෂයෙන්ම අද දවසේදී මේ මාධ්‍ය කටයුතු සියල්ලක්ම පාන්දුරේ යම් වැඩක් සිද්ධ වෙනවා නම් මේ අය කවුරුත් එතන ඉන්නවා. මේ අය කවුරුත් පුණ්‍ය කටයුතු වලට පොදු කටයුතු වලට මුල් වෙලා කටයුතු කරනවා. අද දවසේදී විශේෂයෙන්ම අපේ සන්ධ්‍යා දීපානි රණසිංහ මහත්මනියගේ ආරාධනාව ඇතිව ඒ වගේම විශේෂයෙන්ම ඒ වෙසක් කලාපයේ සියලු කටයුතු පිළිබඳ බොහෝම වගකීමෙන් ඒ සියලු කටයුතු කෙරෙහි උරදීලා කටයුතු කරන අපේ ගාමිණී හෙන්දා විතාරණ මහත්මයාගේත් ආරාධනාව පරිදි ස්වාමින් වහන්සේලාගේත් අවවාද අනුශාසන ඇතිව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති නායක හාමුදුරන් වහන්සේලා ලේකකාධිකාරී නායක ස්වාමින්දයන් වහන්සේලා ඇතුළු ඒ මණ්ඩලවල ආරාධනාව පරිදි මේ ස්ථානයේ විශේෂයෙන් පැමිණුණා වූ අපේ මාධ්‍ය සහෘද පින්වත් හැමදෙනාවමත් අපි මේ අවස්ථාවේදී ඊටාම කෘතවේදීව ඔයත් ඊටාම හොඳින් මේ කටයුතු කරගෙන යන මේ සියලු කටයුතු තව තවත් හොඳින් සිද්ධ කරගන්න අපේ මාධ්‍ය සහෘද ඔයත් හැමදෙනාටමත් ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ඊටාම ආදර ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව ඔයත් කාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් මේ සියලු කටයුතු හොඳට ගොනු වෙච්ච අවස්ථාවේ අපි අපේ මේ දායකත්වයේ දරන්නා වූ මේ චෛත්‍ය සුදු පිරියම් කිරීමේ කටයුතු සිද්ධ කරන හැම දිනාටමත් ශ්‍රම දායකත්වයේ දරන්නා වූ ඒ කල්නාලෝක මිත්‍ර සංගමේ ඒ සත්පුරුෂ තරුණ පිරිස හැම දිනාටමත් රංකොත් විහාරයේ ප්‍රජාපති ගෞතමී කුලගණ සමිතියේ පින්වත් හැම දිනාටමත් ඓතිහාසික රංකොත් මහා විහාරස්ථානයේ සියලු දායක දායිකාව හැම දිනාටමත් මාධ්‍ය සහෘද ඔබ පින්වත් හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. ඔයත්ොන්ගේ සියලු කටයුතු සාර්ථකමත් භාවයට පත්වෙත්වා. විශේෂයෙන්ම සම්බුදු තෙම ගුල නිමිති කරගෙන මේ පවත්වනු ලබන්නා වූ සියලු කටයුතු හොඳින් ඔයත් සියලු දෙනාට සිද්ධ කරගන්න ස්වාමින් වහන්සේලා සමග එකට සිද්ධ කරගන්න හැම දිනාටම සියලු යහපත විශේෂයෙන් උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ මහා සංඝ රත්නේ ආශිර්වාදයත් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ මනා රැකවරණයත් මේ කරන හොඳ හිතේ ආශිර්වාදයත් සියල්ලක්ම කැටි වෙලා මේ සියලු කටයුතු හොඳින් ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගන්න සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපේ ශ්‍රීමත් මහානායක ස්වාමින්දයන් වහන්සේ වෙනුවෙනුත් නන්දරතන නායක ස්වාමින්දයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය වෙනුවෙනුත් අපි මේ වෙලාවේදී සාදු කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා.